Hi guys, Binance IQ Coltex loss වෙලා තියෙන Coltex වලින් IQ වලින් loss වෙලා තියෙන්නේ Binance වලින් loss වෙලා තියෙන්නේ 2025 අනුව ඇවිල්ලා තියෙනවා Binolla Trading කියලා platform එකක්. ඔයාලට ඒකෙන් trade කරලා බලන්න පුළුවන් මේක හොඳයිද කියලා. දැනට මම කරන්නේ Binolla Trading. ගොඩාක් කට්ටිය කියලා කියනවා Binolla එකට සිග්නල් දෙද්දී සිග්නල් එක ගන්න කොහොමද කියලා පොඩ්ඩක් හඳුන්වීමක් හා පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඒ හින්දා මම ඔයාලට අද කියලා දෙන්නම් Binolla සිග්නල් එකක් මම දෙද්දී Telegram එකෙන් ඔයාලට සිග්නල් එක කොහොමද ගන්න කියලා. එහෙනම් හොඳට බලන්න. මම දාගන්නවා මගේ Telegram app එක. ඔන්න බලන්න මම සිග්නල් දීලා තියෙනවා ඔයාලට. මේ තියෙන මම දීලා තියෙන සිග්නල්. හරි. හොඳට බලන්න. AUR USD OTC කියලා දීලා තියෙනවා. හරි. මේ mouse එකෙන් ගිහලා පෙන්නන තැන හොඳට බලා ගන්න. හරි. එතකොට මම දීලා තියෙන්නේ ටයිම් එක 0.2යි 13. ඒ කියන්නේ 12යි 13ට අප් එක. මේ mouse එකෙන් ගිහලා පෙන්නන්නේ අප් එක. ඒ කියන්නේ උඩට 3 minute. කියලා දෙන්නේ මම තා ගන්න ඕනේ 3 minute වලට. හරි. තව එකක් බලන්නකෝ. මේක බලන්නකෝ. AUD CAD. හරිද? 22යි 36ට down. මේ candle එකෙන් පෙන්නන්නේ යටට පෙන්නනවා කියන්නේ down. ඒකත් දෙලා තියෙන්නේ 3 minute. හරි. එතකොට ඔය විස්තර තුන තමයි බලා ගන්න ඕනේ. AUD CAD 22යි 36ට down 3 minute. හරිද? එතකොට ඔය විදිහට දෙන්නාන් පස්සේ ඔයාලට සිග්නල් එක දෙන්නේ මම සිග්නල් එක දෙන්නේ 22යි 34ට විතර වගේ මම සිග්නල් එක ඔයාලට මැසේජ් එකක් දෙනවා මගේ ටෙලිග්‍රෑම් එකේ. එතකොට ඔයාලට විනාඩියක් හෝ විනාඩි දෙකක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේක බලා ගන්න. ඔය තව එකක් දෙන්නම්. තව එකක් පෙන්නන්නම්කෝ ඔයාලට. මේ මගේ පෙන්නේ රේට් එක පෙන්නන්නේ මේ AUDR එයා පෙන්නනවා USD BAR OTC win 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 ඊයේ එපිසෝඩ් එක අනුව තියෙන්නේ win 5යි loss එකක්වත් නැහැ. හරි. එතකොට මෙන්න මේක බලන්නකෝ. USD BAR OTC හරි 23යි 57ට down 3 minute. හරි. තව එකක් පෙන්නන්නම්කෝ. එතකොට මේ තියෙන්නේ down එක. ඒකට ඔයාලා තව දෙයක් දැනගන්න ඕන. මම මේ OTC කියලා දෙන්නේ real currency නෙමෙයි. හරිද? එතකොට real currency එකක් දෙන්නේ වෙන්නන්න මම ඊ real currency දීලා නැහැ වගේ. මම පෙන්නන්න. මේ තියෙන්නේ AUD සමාන USD CHF කියලා දීලා තියෙනවා. මෙන්න මෙතන OTC කියලා දීලා නැහැ. ඒකත් බලා ගන්න ඕන හොඳට. මේ OTC කියන එක තමයි බලා ගන්න. OTC කියලා දුන්නොත් real currency නෙමෙයි. real currency එකක් වෙන්නේ
real currency. හරිද? OTC නැත්තම් real currency. OTC තියෙනවා නම් OTC currency එක. ඒ කියන්නේ real currency නෙමෙයි. හරිද? ඒකට අපි බලන්න ඕනේ USD CHF කියලා තියෙනවනේ. එතකොට OTC තියෙනවා නම් real currency නෙමෙයි. OTC තියෙනවා නම් real currency නෙමෙයි. OTC තියෙනවා නම් real currency නෙමෙයි. තුන් පාරක්ම හරි කියලා කිව්වේ. OTC නැත්තම් real currency. හරි? ඒ විදිහට. එතකොට 3 minute දීලා තියෙන්නේ down. අපි ඔක බලමු කොහොමද ඔක අපි signal එකකට ගන්න කියලා. Telegram එක පොඩ්ඩක් අයින් වෙනවා. එතකොට මේ බලන්න මම ඩොලර් 400ක් හෝ 500ක් දාගත්තු එකක් account balance එකක් මේ තියෙන්නේ දැන් 6615ක් පේනවා මගේ account balance එක. මේ කියන්නේ මුදලක් හොයාගන්න පුළුවන්. මෙන්න මේක දැන් බලන්න දැන් වෙලාව 2:28යි. හරිද? 2:28යි. මම 2:28ට සිග්නල් එකක් දුන්නොත් ඔයාලට දාගන්න තියෙන්නේ 2:30ට. ඒ කියන්නේ 2:30 කියලා තමයි මම දෙන්නේ. හරිද? මේ ආයෙ පෙන්නන්න. ඔන්න මේ 21:45 කියලා කියනවනේ. එතකොට මම මේ සරලව කියන්නේ හඳුන්වීමකට දැන් අපි සිග්නල් එකක් දෙද්දි මෙතන දෙනවත් මම පෙන්වන්නේ දැන් යන වෙලාව තියෙන්නේ 2:29යි. හරිද? 2:29යි කියන්නේ හරියටම 2:30 2:28ට මම සිග්නල් එක දෙන්නේ. එතකොට 2:30ට දාගන්න ඕනේ ඩවුන් එකක් හෝ අප් එකක්. හරි? එතකොට ඒක දාගන්න ඕන විදිහ මම මේ කියලා දෙන්නම්. හරි? මම දෙන්නේ 3 minute කියලානේ. එතකොට මෙන්න මෙතන. මෙන්න මේ mouse එක කියලා පෙන්වන්න තැන දෙන්නවනේ. මේ පෙන්වන්නේ. මෙතන. හරිද? එකපාරට ටච් කරලා අපිට ඕනදී channel 2කට නම් ඕනේ 2කට 4කට නම් ඕනේ 4කට මම 3 minute දෙන්නේ දැන් මම දාගත්තේ 4 කියලා හරි දැන් මේ වැරදිනේ 3යි නෙන්න මම 3 minute දෙන්නේ එතකොට මෙන්න මෙතන ආපහු ටච් කරලා mouse එකෙන් නිකන් දාගෙන 3 කියලා දෙන්න ගන්න එච්චර හරිද ඊට පස්සේ මෙන්න මේ ගාන amount එක ඔයාලට තියාගන්න පුළුවන් ඕන ගානකට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ account balance එක තියෙන ගානට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ 100ක් තිබුණා සාමාන්‍යයෙන් ඩොලර් 1කින් වගේ ගෙවුවට ප්‍රශ්නයක් නෑ. හරිද? එතකොට මෙතන වෙනස් කරගන්න එකයි කියලා. හරිද? එතකොට ඒ විදිහට තමයි සිග්නල් එකක් ඔයාලා ගන්න ඕනේ. හරිද? වැඩි දෙයක් දැනගන්න ඕන නම් මට කෝල් එක 70යි 44යි 860යි 50. හරි මම දාලා පෙන්නනවා නිකන්. මම ඩොලර් 6000 ගණන් තියෙනවා ඩොලර් එක ලොස් වුණත් කමන්නේ වින් වුණත් කමන්නේ කියලා. මම මේකට අප් දාලා බලනවා. මොකද වෙන්නේ කියලා. හරි. ඩොලර් 1කින් දාන්න යනවා. මම ඩොලර් 1කින් දාලා පෙන්නුවේ ලොස් එකට යන්නේ. කරන්න දෙයක් නෑ මම ඇනලයිස් කරේ නෑ. නිකන් ඔයාලට කියලා දෙන්න ඕන විදිහ තමයි දෙන්නේ. හරිද? බලාගන්නකො මොකක් වෙයිද කියලා ඒක. හරි. එන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට ප්‍රොෆිට් එකකට යනවා කියලා මේ මෙන්න මේ බෑග් එකක් වෙන්නන තැන. හරි. දැන් බලා ගන්න පුළුවන් වින් එකටද ඒක. හරි. මට ඩොලර් එකකට හම්බ වෙනා මේක වින්නුනොත් 0.89 ප්‍රොෆිට් එක විදියට. හරි.